අයිබෝන් සියලු දෙනාට. ඉතින් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ භාග පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස සම්බන්ධ ගැටලු ටික. ඉතින් යන්න කලින් මතක් කර සිටිනවා දැනටම මගේ YouTube channel එක subscribe කරන්න එක subscribe කරන්න. ඉතින් වැඩි කතා වුණේ අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලට පේනවා භාග ටිකක් දීලා තියෙනවා වගුවක. ඒ භාග දීලා තියෙන භාග ටික මෙන්න මේ ඒකක භාග, නියම භාග, විෂම භාග කියන තීරුවට ලියන්න තියෙනවා. එතකොට ඒකක භාග කියන්නේ අපි දන්නවා නැගී මංගියේ මොනවද? ලාභයේ එකෝ භාග. එහෙනම් ලාභයේ එකෝ භාග කියලා මෙතන ලියන්නේ. එයාට මත තව 1.15 තව 1.3 තව එච්චරයි. ඒතර නියම භාග කියන්නේ හරයට වඩා ලාභයේ කුඩා වූ භාගය නම් 4/5. එතකොට 1/7ක් ගන්න පුළුවන් නම් එයත් හරයට වඩා ලාභයේ කුඩායි. හරිද? එතකොට 5/7 තව 4/9 තව 7/12 තව 1/15 තව 7/8 7/8 තව 23/50 23/50 තව 1/3 තව හරි ඔය ආදී වශයෙන් ගන්න පුළුවන්. එතකොට විෂම භාග කියන්නේ මෙන්න මේ වගේ භාග. හරයට වඩා ලාභයේ විශාල වූ මේ වගේ භාග. බලමු මොනවද කියන්නේ? හරයට වඩා ලාභයේ විශාල භාග බලමු. හරයට වඩා ලාභයේ විශාල 9/4 9/4 තව 9/4 එතකොට 19/15 19/15 19/15 තව 11/9 11/9 තව 22/7 නේද? දැන් 22/7 කියද්දිම තේරෙනවා මේක 5 වල නේද? 5 වෙනකොට අපි ආදේශ කරන්නේ. තව 8/7 8/7 තව 6/5 6/5 හරිද? ඉතින් ඔය විදිහට අපිට මේ chart එක පුරවන්න පුළුවන්. ඒකට ඒකක භාග කියන්නේ ලාභයේ එක වූ භාග. නියම භාග හෙවත් පත්‍ය භාග කියන්නේ හරයට වඩා ලාභයේ කුඩා වූ භාග. විෂම භාග කියන්නේ හරයට වඩා ලාභයේ විශාල වූ භාග. හරි. ඊළඟට යාලා දීලා තියෙනවා මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාවක් දීලා තියෙනවා මෙතන 2යි 2කින් 1. 1යි 5න් 3. 3යි 5න් 6. මෙතන ඉස්සන දීලා තියෙනවා. ඒක මෙහෙම 7/8 2 16/8 3 22/8 5. එතකොට ඔයාලා තේරෙන්න ඕනේ මේ විෂම භාගවල තමයි නම් මේ මිශ්‍ර සංඛ්‍යාවක් වෙන්නේ. මේ මිශ්‍ර සංඛ්‍යා ටිකට අදාළ විෂම භාග ටික පුරවන්න මේ විෂම භාග වලට අදාළ මිශ්‍ර සංඛ්‍යා ටික පුරවන්න අපිට තියෙනවා. එහෙනම් අපි බලමු මේ මිශ්‍ර සංඛ්‍යාව කොහොමද මේ විෂම භාගයක් කරගන්නේ. එහෙනම් මෙයා මෙන්න මේ දෙයට ගුණ කරනවා. 2 වරක් 2 4යි 4යි 1යි 5යි. එහෙනම් 5 දාන්න ලාභයට මේ හරයේ තියෙන දෙක හරියට දාන්න. මෙතනත් බලන්න 5 වරක් 1 5යි 3යි 8යි. 8 කීයද? 8 5. මෙතනත් බලන්න 6 වරක් 3 18යි 5යි 23. 23 8 6. නැවත මෙයා කොහොමද මෙයා කරගන්නේ? 7ට 2 එකකට වර කීයද? 3යි. 4 2 එකකට වර 3යි. ඉතිරි කීයද? 4 2 එකකට වර 3යි. 3 වර 2 6යි. ඉතිරි එක හරයේ තියෙන දෙක හරියට දාන්න. මෙතනත් 16 3 5යි. ඉතිරි එක හරයේ තියෙන 3 හරියට දාන්න. මෙතන 22කට 5 4යි. ඉතිරි දෙක හරයේ තියෙන 5 හරියට දාන්න. නැවත අපි ගුණ කරලා බලමු නෑ නේද? 5 වරක් 4 22යි 22ට 5. 3 වරක් 5 15යි 1යි 16කට 3. 2 වරක් 3 6යි 1යි 7යි. 7ට 2. 6 වරක් 3 18යි 5යි 23යි 23. හරි. එහෙනම් ඔයාලට තේරෙනවා මෙන්න මේ විදිහට ඒ පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන පළවෙනිම අංගයයි දෙවෙනිම අංගයයි පුරවන්න පුළුවන්. හරි. ඊළඟට අපිට යමු තුල්‍ය භාග හදන්න තියෙන. ඒකට අපි දන්නවා යම් කිසි භාගයක හරය ලැබෙයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරොත් සහ එකම සංඛ්‍යාවෙන් බෙදුවොත් තමයි තුල්‍ය භාග එන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ සිස්ටම් පුරවන අභ්‍යාස කරන්නේ කියලා. හරි මම මේක එතකොට මකනවා ඔයාලට. මේක වීඩියෝ එක නතර කරලා මේක ලස්සනට ලියා ගන්න පුළුවන්. හරි මම මේක මකනවා. එතකොට ඊළඟ ගාන හරි ඒ ගැටලුව ප්‍රශ්නාංක 3 ඒ ගැටලුව 1/4 සමානයි 1 ගුණ කිරීම හිස්තැන
බෙදීම 4 ගුණ කිරීම 3 සමානයි අය තුල හිස්තැන යට 12. එතකොට අපිට තේරෙන්න ඕනේ දැන් මේ 4 දෙක කියන භාගෙම තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ හරය 3 ගුණ වුණා නම් ළඟට වර්ධය වෙනවනේ 3 ගුණ කරන්න. එහෙනම් 4 වරක් 3 12යි 1 වරක් 3 3යි. අන්න ඔය විදිහට පළවෙනි එකේ හිස්තැන් ටික පුරවන්න පුළුවන්. හරිද? B ගැටලුව අපි නම් B ගැටලුවට B ගැටලුවට නම් මේ වගේ තියෙනවා 2 යට 3 සමානයි. මෙතන හිස්තැනක් තියෙනවා නේද? උඩ හිස්තැනක් තියෙනවා යට 12. එහෙනම් අපි දන්නවා මෙතන සමානයි නම් මේ දෙපැත්තෙන් තුල්ලේ භාගය. එහෙනම් 3 4ෙන් ගුණ කරලා නේද 12 ආවේ. මෙයා 4ෙන් ගුණ කරලා 12 ආවා. එහෙනම් මෙයත් 4ෙන් ගුණ කරනවා මොනවද තේරෙන්න ඕනේ 8 කියලා නම් ඔන්න දෙවෙනි එකට ඔන්න මේ ස්ටෑන්ඩ් පිරෙවුවා. හරි ඊළඟ එක C ගැටලුව. C ගැටලුව වෙන්නේ ඒකෙත් 2 යට 7 තියෙනවා. එහෙනම් සමානයි හිස්තැනක් මෙතන දාලා තියෙනවා යට 14 නේ. යට 14 එහෙනම් අපි හිස්තැන දෙන්න බලමු. මෙයා 2ෙන් ගුණ කරලා නේද මෙයා එන්නේ. එහෙනම් මෙයාත් 2ෙන් ගුණ කරනම තමයි 4ට. හරිද? ඒක තේරෙනවා. එහෙනම් D ගැටලුව. D ගැටලුව 4 යට 16 4 යට 16 සමානයි. මෙන්න මේ උඩ හිස්තැන යටත් හිස්තැන. හරිද? උඩත් හිස්තැන යටත් හිස්තැන. එහෙනම් අපිට මෙන්න මෙයාට තුල්ලේ භාගයක් හදන්න කියලා තමයි කියන්නේ. මෙයාට තුල්ලේ භාගයක් හදන්න කියලා තමයි කියන්නේ. අපි හදමු තුල්ලේ භාගය. එහෙනම් 4 4ෙන් බෙදුනම 1යි. ඒතර යටට එනවා කීයද? 16 4ෙන් බෙදුනම 4යි. අන්න තුල්ලේ භාගයක් වෙනවා. ඊළඟට E ගැටලුව. E ගැටලුව අපිට තියෙනවා. E ගැටලුව අපිට තියෙනවා. හරිද? E ගැටලුව අපිට තියෙනවා. 8 යට 20 8 යට 20 ඊට පස්සේ මෙහෙම එකක් දාලා මෙන්න මෙතන තියෙනවා 5යි කියලා. එහෙනම් අපි දන්නවා 20 කීයෙන් බෙදුනහමද 4ෙන් බෙදුනහම තමයි 20 4ෙන් බෙදුනහම තමයි 5 එන්නේ. එහෙනම් 8 කීයද බෙදන්න ඕනේ 4ෙන්. එහෙනම් 8 4ෙන් බෙදුනහම 2යි. ඉතින් ඔය ආදී වශයෙන් මේ ප්‍රශ්න හදන්න පුළුවන්. ඊළඟ ළමයි F ගැටලුව. F ගැටලුව අපිට කියනවා 10 යට 12 10 යට 12 සමානයි. මෙතන තියෙනවා 5. එහෙනම් අපි දන්නවා 10 දෙකෙන් බෙදුනහම 5යි. එහෙනම් 12 දෙකෙන් බෙදුනහම 6යි. ඔන්න F ගැටලුවත් ඔය විදිහට හදන්න පුළුවන්. ඊළඟ ළමයි G ගැටලුව. G ගැටලුව තියෙනවා 21 යට 30 21 යට 30 ඒක 7 යට එහෙනම් 21 3ෙන් බෙදුනහම 7යි. එහෙනම් 30 3ෙන් බෙදුනහම 10යි. ඒ විදිහට ඒක හදන්න පුළුවන්. ඊළඟට H ගැටලුව. H ගැටලුව තියෙනවා ළමයි 75 යට 100 75 යට 100 එහෙනම් අපිට ඒකට තුල්ලේ භාගයක් හදන්න කියන්නේ මෙයත් 25න් බෙදෙනවා 3යි. මෙයත් 25න් බෙදෙනවා 4යි. ඒ වගේ වශයෙන් අපිට උත්තර ටික ගන්න පුළුවන්. ඊළඟට හරිද? ළමයි මේක තේරෙනවනේ මෙයාට තේරෙනවනේ. හරි. ඊළඟට යාලා කියනවා පහත දැක්වෙනවා. එක් භාග ආරෝහණ පිළිවෙල ගන්න අපි දන්නවා ලවයේ සමාන නම් හරය කුඩා භාගය තමයි විශාල. එහෙනම් අපි දන්නවා ආරෝහණ පිළිවෙල ලියන්න කියලා කියද්දී කුඩා එකේ ඉඳලා නේ. එහෙනම් කුඩාම එක වෙන්නේ ළමයි 1යට 10 මේකේ 1යට 10. ඒ කියන්නේ මොකක් හරි ප්‍රමාණයක් තරම් කොටස් 10කට බෙදලා එක කෑල්ලක් ළමයි කුඩානේ නේ. එහෙනම් ආරෝහණ කියන එක මේ ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳලානේ. ඊළඟට එනවා 1යට 7 ඊළඟ එනවා ළමයි 1යට 3. එහෙනම් විශාලම කෑල්ල වෙන්නේ 1යට 2 නේ. එහෙනම් කුඩා එකේ ඉඳලා ඔය විදිහට බෙදගස්සන්න පුළුවන්. ඊළඟ රෝමිලක්ඛන් දෙක ඒකෙත් තුන ළමයන් සමානයි. එහෙනම් හරේ විශාලම එක තමයි කුඩාම. එහෙනම් 2යට 11 ඊළඟට එනවා ළමයි 2යට 9 ඊළඟට එනවා ළමයි 2යට 5 ඊළඟට එනවා ළමයි 2යට 3. අන්න ඔය විදිහට ඕක කරන්න පුළුවන්. ඊළඟ තමයි රෝමිලක්ඛන් 3 අපි බලුවොත්. හරයත් සමානයි ළඟයත් සමානයි. එහෙනම් අපි හරය සමාන කරගමු. අපි දන්නවා පළවෙනි එක 3ෙන් 2. ඊළඟ එක අපි දන්නවා මෙතන ඊළඟ එක තියෙනවා ළමයි 6ෙන් 5. ඊළඟ එක තියෙනවා මෙතන 2ෙන් 1. ඊළඟ එක තියෙනවා ළමයි 4ෙන් 3. එහෙනම් අපි දන්නවා මේ 3 දෙනා අපිට හදා ගන්න පුළුවන් නේද ළමයි? එතකොට 3 චක්‍රේ ගිහම 12 වෙනවා, මෙයත් 12 වෙනවා, මෙයත් 12 වෙනවානේ. එහෙනම් 12ට හදා ගන්න. මෙයා 4ෙන් ගුණ කරනවා. මෙයා 2ෙන් ගුණ කරනවා. මෙයා 6ෙන් ගුණ කරනවා. මෙයා 3ෙන් ගුණ කරනවා. උඩ එක්කෙනා 3ෙන් ගුණ කරනවා. මෙයා 6ෙන් ගුණ කරනවා. මෙයා 2ෙන් ගුණ කරනවා. මෙයා 4ෙන් ගුණ කරනවා. එහෙනම් 8 යට 12. 8 යට 12. සමාවක් මෙතන එනවා ළමයි 10 යට 12. 10 යට 12 මෙන්න මෙතන එනවා 6 යට 12.
හරිද? මෙතන එනවා 6ට 12, මෙතන එනවා 9ට 12. දැන් හරයන් සමානයි ඔක්කොම. එහෙනම් ලවයන් විශාල භාගයේ විශාල, විශාල භාගයේ විශාල. එහෙනම් ලවයේ කුඩා භාගයේ මෙයා. එහෙනම් මෙයා තමයි කුඩාමනේ. එහෙනම් මෙයා කවුද තමයි? මෙයා කවුද? 6න් 5. එහෙනම් අපි දෙනවා මුලින්ම 6න් 5. 6න් 5 තමයි කුඩාමනේ. මෙයා හරි, මෙයා හරි. ඊළඟට ඔන්න මෙයාට අදාළව සරිහන් පානේ මේ දෙකෙන් එක. මෙයා කියන්නේ මෙයානේ ළමයි, මෙයා දෙකෙන් එක තමයි එතන නේද? දෙකෙන් එක එතන. ඊළඟට වෙනවනේ. ඊළඟට මෙයා නේද? එහෙනම් 12න් අට කියන්නේ මෙයා 3න් 2. ඊළඟට 3න් 2 ළමයි. ඊළඟට 3න් 2 තමයි විශාල. ඊළඟට කවුද ළමයි? ඊළඟට සරියක් හරි, ඊළඟට හරි. ඊළඟට කවුද අපි බලමු 12න් 9. 12න් 9 කියන්නේ 4 වෙනි මෙන්න මෙයානේ. 4න් 3 ඊළඟට ළමයි 4න් 3. ඊළඟට මෙන්න මෙයා 12න් 10. 12න් 10 කියන්නේ මෙන්න මෙයානේ දෙකෙන් එක. හරි. ඔන්න කුඩා එකේ ඉඳලා ලොකු එකට කළ ගැස්සුවා. හරිද ළමයි? එතකොට ඒක තේරෙනවා. හරිද? එතකොට තේරෙනවා. බලන්න මම මෙහෙ ලිව්වොත් පේනවද කියලා බලන්න. හරි. ඔන්න ඒ ප්‍රශ්නෙත් හරි. එතකොට මම මෙන්න මෙතන මතලා මෙන්න මේක මතලා මම ඉතුරු ටික මෙතන හදනවා ගණන් ටික. හරි. මේකේ තියෙන්නේ මේක මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා නේද? මේකේ මොන කතන්දරයක් ගන්නවා තියෙන්නේ? මේක රෝම ඉලක්කම් 4. රෝම ඉලක්කම් 4 මෙන්න මේ කතන්දරයක් තියෙනවා ළමයි. හරි. අපිට දෙන භාග ටික ළමයි 5න් 4 ඊළඟට 5 යට 8 ඊළඟට 3 යට 4 ඊළඟට 1 යට 2. ඔන්න භාග ටික දීලා මේකෙන් ආරෝහණ පිළිවෙල පිළිගස්සන්නේ. ඒකට මේ හරයන් අසමාන. අපි හරයන් සමාන කරනවා. මේ 5න් 4 දෙන්නම අපි මේ 4 දෙනාම කීයටද හදාගන්නේ? 5 ගියොත් 40 හැම වෙනවා, 8 ගියොත් 40 හැම වෙනවා, 4 ගියොත් 40 හැම වෙනවා. 2 ගියත් 40 හැම වෙනවා. 40 හදාගමු. 8 8. හරිද? මෙතන හද 5 5. මෙතන හද 4 වරක් 10, 3 වරක් 10. මෙතන හද 2 වරක් 20, 1 වරක් 20. දැන් හද 32 යට 40, 25 යට 40, 30 යට 40. මෙතන හැදුවොත් 30 යට 40. එතකොට ඔන්න හරය සමානයි. දැන් ලවයේ විශාල භාගය තමයි විශාල. එහෙනම් මෙයා විශාල. එහෙනම් ලවයේ කුඩාම එක්කෙනා මෙයානේ ළමයි. මෙයා තමයි කුඩාම. එහෙනම් 20 යට 40 කියන්නේ දෙකෙන් එකනේ. මෙයා කුඩාම. ඊළඟට කුඩා ළමයි මෙයානේ. මෙයා කියන්නේ මෙන්න මෙයා දෙන්නවා. හරිද? ඊළඟට කුඩා ළමයි මෙන්න මෙයා 4 3 කියන්නේ මෙන්න මේ 4 3. හරිද? ඊළඟට කුඩා මෙන්න මේක. ලවයේ විශාල භාගය විශාල. මෙන්න මෙයා විශාල වෙනවා. මෙයා කියන්නේ ළමයි පරිණත වෙනවා. ඔන්න ඔය විදිහට අපිට ආරෝහණ පරිපාටියට පෙළගස්සන්න පුළුවන්. හරිද? මම මොකද දන්නවද කියන්නේ මම ළමයි කරේ හරි. දැන් මේ වර්ගන හරය සමාන නැහැ ලවය සමාන නැහැ. ලවය සමාන නම් හරය කුඩා භාගය තමයි විශාලනේ. දැන් හරය කුඩාම මෙයානේ. එහෙනම් එයා තමයි විශාල. එහෙනම් ඊළඟට විශාල මෙයා ඊළඟට විශාල මෙයා ඊළඟ කුඩාම මෙයා. හරිද? මේ වගේ. මෙතනදී හරය සමාන කරගත්තා. එහෙනම් හරය සමාන නම් ලවය විශාල භාගය තමයි විශාල. එහෙනම් මෙයා තමයි විශාල. මේ ඊළඟට මෙයා ඊළඟට මෙයා ඊළඟට. හරිද? ඉතින් මේ විදිහට ගණිත ගැටලු ටික හදන්න පුළුවන්. හරි. අපි ඉක්මනටම යමු අපේ පස්වෙනි ගැටලුවට. පස්වෙනි ගැටලුව මොකක්ද කියන්නේ? පස්වෙනි ගැටලුව කියනවා තමයි. පස්වෙනි ගැටලුව අපිට කියනවා. මොකක්ද කියන්නේ? පස්වෙනි ගැටලුව අපිට ලස්සන ගැටලුවක් කියනවා. මේ ගැටලුව අපි ඉක්මනටම හදමු. හරි. එන්න පස්වෙනි ගැටලුව කියනවා නිවසක දිනක පාරිභෝජනය සඳහා සම්පූර්ණ ජලයෙන් පිරිය පිට ඇවිල්ලා. ඔන්න ටැංකියක් තියෙනවා. මෙන්න මේ ටැංකිය සම්පූර්ණයෙන්ම පිරලා මෙන්න මේ සම්පූර්ණ කටමට්ටම් පිරලා වුණා පිරලා. ඉතින් මොකද පිරිච්ච ටැංකියකින් යාලා කියනවා 4න් 3 යොදා ගතහොත් දිනයේ අවසානයේදී මේ ටැංකියෙන් කවර භාගයක් ජලයේ පිරිවේද? දැන් සම්පූර්ණයෙන්ම මේ ටැංකිය පිළ තියෙන ජල ප්‍රමාණය මම 4 බෙදීම 4 කියලා ගත්තොත් ඕකෙන් අඩු කරන්න ඕන ළමයි 4න් 3ක් ප්‍රයෝජනෙට ගන්න ඕනේ නම් සම්පූර්ණ පිළ තියෙන ජල ටැංකියෙන් 4න් 3ක් ප්‍රයෝජනෙට ගත්තොත් කොච්චරක් ඉතුරු වෙනවද බලන්න. මෙන්න මේ සම්පූර්ණ ජල ටැංකිය ප්‍රමාණය මේ අඩු කරන්න එක එනවා. හර සමානයි පොදු හරය ගන්නවා. මේ දෙක අඩු කරලා එනවා 4න් 1. හරිද? ඔන්න 4න් 1. මේක ඇවිල්ලා පස්වෙනි ප්‍රශ්නේ. මේක ඇවිල්ලා පස්වෙනි ප්‍රශ්නේ. හරිද? හරි යමු 6 වෙනි ප්‍රශ්නෙට බලමු. 6 වෙනි ප්‍රශ්නේ කියනවා 6 වෙනි ප්‍රශ්නේ කියනවා
A හා B දිගින් අසමාන කම්බි දෙකක්. ඒකට මම මේ A කම්බිය මේ B කම්බිය ගත්තොත් මම මෙයාට කටහඬ මෙයා වැඩි කියලා ගන්නම්කොනේ. මෙයා වැඩි වෙනවා පුළුවන් මෙයා වැඩි වෙනවා පුළුවන් මෙයා වැඩි කියලා ගන්නම්කො. හරි. එහෙනම් මේ දෙන්නම දැන් මොකද වෙන්නේ? 3න් එකෙන් ගුණ කරනවා කියන්නේ මේ දෙන්නම 3න් බෙදෙනවා. හරි මේ දෙන්නම 3න් බෙදුවම ඔයාලට තේරෙනවා මෙතන මීටර් 20 20 3න් බෙදුවම මෙනාගේ කොහොමද වැඩි මෙයක් 3න් බෙදෙන්නේ නම් මෙතනගේ වැඩි කොහොමද ඒක වැඩි නම් මේ දෙන්නම 3න් එකෙන් ගුණ කරලා නාගේ අනිවාර්යෙන් අසමානයි. එහෙනම් මෙයාලට දෙන උත්තරේ මොකක්ද කියන්නේ? 3න් එක සමානද අසමානද? අසමානයි. මොන හේතුව මෙතන ඉදිරිපත් කරලා තියෙනවනේ. මෙතන හේතුව පෙන්නන්නේ නැත්නම් කියන්නේ කම්බි දෙක දිගින් අසමාන වෙන්නේ. 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 හරි. දැන් මෙතන මේක පෙන්නනවා නේ හරි කම්බි දෙක අසමානයිනේ. නම් මෙතන පෙන්නලා තියෙනවා මේක හේතුවනේ. හරි. ඊළඟට අපි 7 වෙනි ප්‍රශ්නට යමු. 7 වෙනි ප්‍රශ්නට ගිහින් ඊළඟට 8 ගිය අතර 9 හතරනේ. ඊට පස්සේ 10ත් හතර ඉවර කරන්න පුළුවන්. හරි. ඔන්න යමු ළමයි අපේ 7 වෙනි ප්‍රශ්නෙට. 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා රූප සටහන. 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා රූප සටහන. රූප සටහන නේද? මෙන්න මෙහෙම රූප සටහනක් අපිට තියෙනවා. මෙන්න මේ ආකාරයේ රූප සටහනක් තියෙනවා. ඕක ඔය සමස්ත වෘත්තය සමාන කොටස් 8කට කැඩෙන්න ඕන. කොටස් 8කට කැඩෙන්න ඕන. සමාන කොටස් 8කට කැඩෙන්න. හරිද? ඒකෙන් කොටස් දෙකක් නේ. ඒකෙන් කොටස් දෙකක් ඔන්නම නේද අඳුරු කරලා තියෙනවා. ඒකෙන් කොටස් දෙකක් ඔන්නම අඳුරු කරලා තියෙනවා. දැන් අපෙන් ප්‍රශ්නයක් අහනවා. රූපයේ දැක්වෙන ආකාරයට සමාන කොටස් 8කට වෙන් කරලා ඇති වෘත්තාකාර තහඩුවකින් අඳුරු කර දක්වා ඇති කොටස් දෙක කපා ඉවත් කළොත් ඉතිරි වෙන ගානේ අඳුරු කර කොටස් දෙක කපා ඉවත් කළොත් ඉතිරි වෙන්නේ 8න් කිය 2 2 3 4 5 6 වෙන රෝගයක් අංකයට ඉතිරි වෙන ප්‍රමාණය කියලාම 8න් 6 ඉතිරි වෙන ප්‍රමාණය 8න් කීයද 8න් 6ක් ඉතිරි වෙනවා. ඔබ තව සුළු කරොත් මේක 3 දෙකෙන් බෙදෙනවා 3යි මේක දෙකෙන් බෙදෙනවා 4යි. හරිද? 4න් 3යි. ඊළඟට ඉතිරි කොටසින් හරි අඩක්. එහෙනම් ඉතිරි කොටස කීයද බලන්න. ඉතිරි කොටස 4න් 3යි. හරි. එහෙනම් ඔකෙන් හරි අඩක්. 4න් 3න් හරි අඩක් කියන්නේ කොච්චරද? හරි අඩක් කියන්නේ මෙයා බෙදෙනවා දෙකට. මෙයාගෙන් හරි අඩක් කියන්නේ මොළමකින් හරි අඩක් කියන ළමයි දෙකට බෙදෙනවා. 4න් 3න් බෙදීම දෙක කියන්නේ ගුණ කිරීම දෙකෙන්. හරිද? එහෙනම් මේ දෙක සුළු කරපුවම තමයි කීයද? 4 වරක් 2යි 4 වරක් 2යි 3 වරක් 2 3 වෙනවා. 8න් 3ක් නේ. ඉතිරියෙන් හරි අඩක් මුළු තහඩුවෙන් 8න් 3ක් නේ. දෙහන්නේ 8න් 6ක් විතර වෙන. ඒකෙන් හරි අඩක් කියන්නේ ළමයි මේ 3 නේ. මෙන්න මේ 3. මෙන්න මේ 3ක් වෙනවානේ. හරිද? ඉතින් එකෙන් භාගයක් හරියට අපි ඉතින් උනා 8න් 6 ඒකෙන් හරියට කියන්නේ 8න් 3ක් තමයි. ඉතින් ඔය විදිහට අපිට 7 වෙනි ප්‍රශ්නේත් හදාන්න පුළුවන්. හරි. අපි ඉක්මනට යමු සුළු කිරීමේ ගැටලු ටික. හරි බලමු සුළු කිරීමේ ගැටලු ටික කොහොමද හදාන්නේ කියලා. සුළු කිරීමේ ගැටලු ටික හදමු ලස්සන. හරි. සුළු කිරීමේ ගැටලු ටික හදලා සුළු කිරීමේ ගැටලු ටික හදලා අපි මේ අභ්‍යාසය ඊළඟට අලතුරු ප්‍රශ්නයක් තව තියෙනවා නේද? ඒක ඔක්කොම ඉවර කරලා ගාන ඉවර කරමු. හරි. හරියට පළවෙනි ගාන මම ලියනවා නැත්නම් පළවෙනි ගාන ඒ ගැටලුව. ඒ ගැටලුව කියනවා ළමයි 2 යට 5 එකතු කිරීම 3 යට 5 එකතු කිරීම 4 යට 5. එහෙනම් අපි දන්නවා ළමයි 5 නම් පොදු හරය ගන්න 5. එතකොට පොදු හරය 5 කියලා අරගෙන මෙන්න මේ ළමයාට ටික එකතු කරනවා. 2 3යි 2 3යි කියලා 2 3 5යි 5 4යි 9. එහෙනම් 9 යට 5 රාත්‍රියට සුළු කරන්න නම් මොකද මෙයා විෂම භාගය. එහෙනම් 9ට 5යි ඉතිරි 4 හරයට 5 දාන්න ඕන පළවෙනි ගාන. හරි. ඊළඟට B ගැටලුව බලමු කොහොමද හදන්නේ කියලා. B ගැටලුව තියෙනවා. B ගැටලුව අපිට තියෙනවා 1 යට 2 එයාට එකතු කරන්න ඕනේ 2 යට 3 එයාට එකතු කරන්න ඕනේ 4 යට 5. එහෙනම් මෙන්න මේ තුන් දෙනාගේ කුඩා පුදුනාකාරයක් ගන්නවම මේ තුන් දෙනාගේ කුඩා පුදුනාකාරයක් ගන්නවා අපිට ගන්නෙ 30 නේ. එහෙනම් 30ට 2 ඒවා 15යි 15 වරක් එක 15යි එකතු කිරීම 30ට 3 ඒවා 10යි 10 වරක් දෙක 20යි එකතු කිරීම 30ට 5 ඒවා 6යි 6 වරක් 4 24යි. එහෙනම් අපි දන්නවා යට 30 එනවා මෙන්න මේ ටික එකතු කරන්න ළමයි මේ ටික එකතු කරන්න ඕනේ. එතකොට අපිට එන උඩ එනවා 50 59ක්. එහෙනම් අපිට අවසාන උත්තරේ කීයද? අවසාන උත්තරය අපිට 59 30 වගේ දෙකයි ළමයි. ඉතිරි 29. හරිය 30 හරියටම දාන්න. ඔන්න ඔය විදිහට විශ්ෙන් B ගන්න හදන්න පුළුවන්. හරි අපි ඉක්මනට යමු C ගැටලුව. බලමු C ගැටලුව මොකක්ද කියන්නේ කියලා. C ගැටලුවේ කියනවා නම් 1 2කින් 1 අනේ එන්නම් එයා ඊළඟට එයා විෂම භාගයක් කරගන්න. ඊට පස්සේ කියනවා 2 4 1 ආයත් ඊළඟට විෂම භාගයක් කරගන්න.
ඊළඟට අඩු කිරීම තියෙන්නේ ඊළඟට 1යි 3න් 2 ආයත් ඊළඟට විෂම භාගයක් කරගන්න. එහෙනම් මෙතන විෂම භාගයක් කරගත්තාම අපිට තේරෙනවා 3 8 2 නේ. ඒක දෙවරක් එක 2යි 3යි 3 8 2 එකතු කිරීම 4 2 8යි 1යි 9යි 9යි 4 ඊළඟට අඩු කිරීම 3 වරක් 1 3යි 2යි 5යි 5යි 8 3. එහෙනම් අපි දන්නවා කුඩා පුදුම ආකාරයක් ගමු. මේ 4යි 2යි 3යි කුඩා පුදුම ආකාරය වල දන්නවා 12යි 12ට 2 6යි 6 වරක් 3 18යි එකතු කිරීම 12ට 4 3යි 3 වරක් 27යි අඩු කිරීම 12ට 4 12ට 3 4යි 4ට 5 20යි. එහෙනම් අපි දන්නවා මේ ඔක්කොම සුළු කරන්න 27යි 18යි කියන්නේ ළමයි එතකොට 45යි 20ක් අඩු වුණාම කීයද? 45යි 20ක් අඩු වුණාම ළමයි 25යි. එතකොට 25යි 8 12 කියලා කියන්නේ ඒවට තේරෙනවා දෙකක් යනවා එකක් එකතු වෙනවා නේද? ඔන්න ආදී වශයෙන් යනවා 25 12 2යි 1යි 2 හරි තේරෙනවනේ හරි. ඊළඟට ඔන්න D ගැටලුව ඔන්න ඔය ගැටලුව ටික අපි හදමු. ඊළඟට අපිට D ගැටලුව මේවා D ගැටලුව මම මෙතන හදුවා කියනවා D ගැටලුව ගන්න අපි කියන්නේ කියලා. D ගැටලුව වල නම් වරහණක් දාලා තියෙනවා 4 8 5 එකතු කිරීම. එතකොට 2 8 3 ඊට පස්සේ ඔන්න ඔකට සම්පූර්ණ වරහන් දාලා ආනයන දෙකෙන් එක. එහෙනම් අපි දන්නවා වංග කර නීතියට වරහන් ඇතුළත ඒක කරන්න ඕනේ. වරහන් ඇතුළත කරද්දී පොදු හරය ගන්නවා ළමයි 5 3 15. හරිද? එතකොට 15ට 5 3යි 3 වරක් 4 12යි එකතු කිරීම 15ට 3 5යි 5ට 2 10යි. ඊට පස්සේ ආනයන දාලා දෙකෙන් එක. දැන් ඔයා දන්නවා මෙතන 22 8 කීයද 15යි 22 15යි. ඒතර ගුණ කිරීම 1 1 2යි 2ට 1යි මෙතන 12යි 12යි 15 වශයෙන් අවසන් කරේනවා. 15යි හරිද? ඊළඟ ළමයි ඊගාන හරි දැන් ඊගාන බලමු මොකද්ද කියන්නේ කියලා. ඊගාන අපිට කියනවා වන වරහණක් දාලා තියෙනවා 4යි 2කින් 1 4යි 2කින් 1 අඩු කිරීම 3 8 5 3 8 5 ඔන්න හරි. ඊට පස්සේ ගුණ කිරීම 1 8 2යි 13. දැන් මෙයා විෂම භාගය කරන්නේ 2යි 2ක් 4ක් 8යි 9යි 9යි ඍණ මෙන්න මෙතන ළමයි මොකද වෙන්නේ 3 8 5යි 3 8 5යි ගුණ කිරීම මෙන්න මෙනවා 13යි 13 වරක් 13යි 2 15යි. දැන් මෙතන කුඩා පුදුම ආකාරයේ 10යි 10ට 2 5යි 5 වරක් 9 45යි අඩු කිරීම 10ට 5 2යි 2 6යි ගුණ කිරීම 15 යට 3 දැන් මෙතන එනවා 39ට 10යි ගුණ කිරීම 15 යට 3 3ට 1යි මෙතනට 13යි 5 ඒවා 2යි 5 ඒවා 3යි 39 දෙකෙන් බෙදනවා මම කියනවා 39 බෙදීම 2 නේද 39 දෙකේ ඔය කිව්වම 39 දෙකෙන් බෙදුවම ළමයි 19යි 19යි දෙකෙන් 1 19යි දෙක හරි මේ කියනවනේ 19 දෙකෙන් ඊළඟ මෙතන හදන්න. හදන්න මේක ගැටලුව ඊළඟට F ගැටලුව. F ගැටලුවේදී අපිට කියනවා ළමයි. ඔන්න ලොකු ගානක් එක. 1යි 5න් 2 ගුණ කිරීම 5යට 4. එකතු කිරීම 3යට 4 බෙදීම 2කින් 1. ඔන්න ඔය විදිහට තියෙනවා. ඊට පස්සේ මම මෙතනට ගන්නවා ගන්න. දැන් මෙයා ළමයි මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරපුවම 5 වරක් 1 5යි 2යි 7යි. ගුණ කිරීම 5යට 7. මේ 5 වරක් 1 5යි 2යි 7යි 7යට 5. එකතු කිරීම මෙතනත් තමයි 4න් 3. ගුණ කිරීමක් කරගෙන 2යට 1 දාගන්න මේ දෙන්න පරස්පරයෙන් මේ බෙදීම ගුණ කිරීමක් කරලා මේ දෙන්න පරස්පරයෙන්. දැන් මේ කැපෙනවා ඔක්කොම කැපෙනවා 1යි. උඩත් 1යි මෙතන 1 1 බෙදනවා මේකයට 1. එකතු කිරීම මෙතන තමයි 3 වරක් 2 6යි. 4යි. දැන් කුඩා දුනාකාරයේ 4යි 4ට 1 ඒව 4යි 4ට 1 4යි. 4ට 4 ඒව 1යි 1 වරක් 6යි 6යි. හරි එතකොට 10ට 4යි කියන ළමයට තේරෙනවා 10ට 4 කියන්නේ කීයද? 10ට 4 කියන්නේ 10ට 4 2යි 10ට 4 කියන්නේ 2යි. ඉතිරි 2යි. 4ක් වෙනවා. මෙයා තාක්ෂණ කරොත් 2යි 2ට 2 1යි 4ට 2යි. ආදී වශයෙන් උත්තරයක් වෙනවා. හරි. F ගැටලුවත් හරි ළමයි නේ ගන්න G ගැටලුවට H ගැටලුවට. අපි බලමු ඊළඟට
G ගැටලුවට H ගැටලුවට මම මෙන්න මේ ටික බලනවා. G ගැටලුව H ගැටලුව G ගැටලුව H ගැටලුව හිතමු නම් එතකොට ඒකත් හරි. නේ G ගැටලුව H ගැටලුව හිතමු මේකත් හරි. G ගැටලුව H ගැටලුව හදුවා පොතේ. G ගැටලුව H ගැටලුව හදුවා. G ගැටලුව H ගැටලුව හදුවා. හරි මෙතන G ගැටලුව තමයි. G ගැටලුව බලමු මොකක්ද කියන්නේ. G ගැටලුව කියනවා 2 පහෙන් 2 දෙදීම 1 2කින් 1කින් 4 යට 5. දැන් මේක සුළු කරගමු. අපි දන්නවා 1 නේද මුලින්ම කරන්නේ. එහෙනම් මේ ටික අපි ඉස්සරහම 5 වරක් 2 10යි 2යි 12යි. දෙදීම දෙවරක් 1 2යි 1යි 3යි 3 යට අන්න යන්න 4 යට 5. එහෙනම් 12 යට 5 ළමයි මෙතන බෙදීම එහෙම තියාගන්න. 3 යට 2 මෙතන අන්න යන්න ගුණ කිරීමක් කරගෙන 4 යට 5. හරිද? 2ට 1යි මෙතනට 2යි. එතකොට අපිට එනවා කීයද? 12 5 මෙතන 3 වරක් 2 6යි 5 වරක් 1 5යි. දැන් 12 යට 5යි මේ බෙදීම ගුණ කිරීමක් කළා මේ දෙන්න උඩට මාර්ක් කරන්න 5 යට 6. 6ට 1යි මෙතනට 2යි මේ පහට මෙහාට කරන එන උඩ තියෙන දෙක උඩ ගන්න එන අවසන් උත්තරේ 2. හරි G ගැටලුවත් හරියම ගමු H ගැටලුවට. H ගැටලුව අපිට කියනවා 2යි 2කින් 5. ඒක ඊළඟට බෙදීම 1යි 2කින් 1 ගුණ කිරීම 4 යට 5. දැන් මෙයාලම 5 වරක් 2 10යි 2යි 12යි 12 යට 5. හරිද? බෙදීම මෙතන දෙවරක් 1 2යි 1යි 3 3 යට 2 ගුණ කිරීම 4 යට 5. එහෙනම් 12 යට 5 මේ බෙදීමත් ගුණ කිරීමත් කරගෙන මේ දෙන්න උඩ යන මාර්ක් කරන්න. ඒක උඩට යනවා 2 යට එනවා 3. ගුණ කිරීමක් තියෙනවා 4 යට 5. එහෙනම් කපන්න කොටන්න පුළුවන් නේද? 3ට 1යි 3ට 1යි මෙතනට 4යි. හරිද දැන් 4 වරක් 2යි 4 වරක් 4 32. 32 යට 25 ළමයි කියන්නේ 1යි 7න් 25 1යි 7න් 25 උත්තරය. හරිද? ඉතින් ඔය විදිහට ගැටලුවත් හදන්න පුළුවන්. ඊළඟට අපි යමු අපේ 9 වෙනි ගැටලුවට. 9 වෙනි ගැටලුව මෙන්න මේ කතන්දරයක් කියනවා. රුපියල් 500ක් තමයි අම පොට අරන් ගිහලා තියෙන්නේ. එම මුදලෙන් තමයි එළවලු සහ එළවලු රුපියල් 300ක්ද පළතුරු රුපියල් 150ක්ද මේ දී අරන් තියෙනවා. මුදලින් කවර භාගයක් එළවලු ගානකට තියෙනවද? එහෙනම් අපිට හදන්න පුළුවන් මේක මෙහෙම. 9 වෙනි ගැටලුව අපිට හදන්න පුළුවන්. 500න් අරන් ගිහලා තියෙනවා. 500න් කොච්චරක් වියදම් කරලා ළමයි එළවලු ගන්න. 500 එළවලු ගැනීම සඳහා රුපියල් 300. එහෙනම් 500න් 300ක් වියදම් කරනවා කොච්චර භාගයක් වියදම් කරලාද? බිංදුවකට බිංදුව කියලා 5න් 3ක් නේද ළමයි වියදම් කරලා තියෙන්නේ. ඔව් 5න් 3ක් වියදම් කරනවා. මුදලෙන් කවර භාගයක් පළතුරු මෙන්න රෝමිලක්කම් 2 අපි ලියනවා. මුදල මේ රෝමිලක්කම් එකනේ. රෝමිලක්කම් 2 ලියන්න පුළුවන්. 500න් කවර භාගයක් මෙලදී යන්න පළතුරු 150. එහෙනම් මෙතන බෝලට බෝලේ කපනවා. 5 ඒව ළමයි 3යි. 5 ඒව ළමයි 10. එහෙනම් 10න් 3ක් වියදම් කරලා පළතුරු මෙලදී ගන්න. හරි. ඊළඟට අපිට කියනවා බඩු මිලදී ගැනීමෙන් පසු ගෙන ගිය මුදලෙන් 4න් එකක් ඉතිරි කර ගැනීමට කලින් අදහස් කර තිබිනි. හරි. බඩු මිලදී ගැනීම පසු මුදලෙන් 4න් එකක්. අපි බලමු දැන් සමස්ත මුදල 1යි කියලා අරගෙන. ඒ කියන්නේ 4 යට 4න් 1. නම් ඔකෙන් අඩු කරන්න. ඉතින් ගිය වියදම. එහෙනම් 5න් 3ක වියදමක් සහ නේද 10න් 3ක වියදමක් අරගෙනනේ. හරි. එහෙනම් අපි අඩු කරමු ළමයි. 4 යට 4 ඍණ මෙන්න මේ දෙන්නේ කුඩා පුදුනාකාරී ගද්දි ළමයි 10යි. 10ට 5 ඒවා 2යි දෙවරක් 3 6යි එකතු කිරීම 10ට 10 ඒවා 1යි 1 කරත් 3 3යි එහෙනම් 9ට 10යි මෙතන තියෙනවා ළමයි 4ට 4 වෙන පොඩා පුදුනාකාරය අපිට එනවා 40යි නේද 40යි 40ට 4 ඒවා 40ට 4 ඒවා කියනවා 40ට 4 නෑ 20 ගන්නත් ඕනේ 20 ගන්නත් ඕනේ 20 එහෙනම් 20ට 4 ඒවා 5යි 5ට 4 20 20ට 10 ඒවා 2යි 20ට 10 ඒවා 20ට 10 ඒවා 2 දෙවරක් 9 18යි 20ට 4 ඒවා 5යි 5ට 4 තියෙනවා මේ දෙන්නට දාපුවම 2ට 10යි 2ට 10 නම් කියන්නේ ළමයි 1ට 5යි අනේ 1ට 5යි හැබැයි යාළුවා කියනවා කොච්චරද දෙද ගන්න බලාපොරොත්තු වෙනවද තියෙන්නේ 4න් එකක් නෑ 4න් එකක් කීයද 4න් එකක් කීයද නේද 4න් එක කියන එක නා
4න් එකක් ඉතුරු කරගෙන යන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හැබැයි ඉතුරු වෙලා තියෙන කොච්චරද? 5න් එකක් නේ. ඉතුරු වෙලා තියෙන 5න් එකක්. එහෙනම් ඔබේ පිළිතුරට ඉටු වී ඇද්දනේ. ඒකේ අදහස ඉටු වී නොමැතනේ. ඉටු වී නොමැත. හේතුව 4න් එකක් ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. හැබැයි ඉතුරු වෙලා තියෙන්නේ තමයි මෙයා වැඩි නේද? ලවය සමානයි මේ දෙන්නගේ ලවය සමානයි. ලවය එක එක. හැබැයි අර ඒ ගොඩා භාගයේ නිමිෂාව මෙච්චරක් ඉතුරු කරන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. හැබැයි කොච්චරද ඉතුරු වෙලා තියෙන්නේ? 5න් එක. අන්න මේ දෙන්න වෙනසක් තියෙනවනේ නේ. මෙයාගේට සමානයි නම් තමයි අදහස ඉතුරු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් නේ. නම් මෙයාට මෙයා විශාලයි. ඒක නිසා මෙයාගේ බලාපොරොත්තු වල ඉටු වී නැති බලාපොරොත්තු ඉටු වී නැති. හරි. මෙන්න නාමයෙන් ගැටලුවක් හරි. ඊළඟට අපි ඉක්මනටම යනවා 10 වෙනි ගැටලුවට. 10 වෙනි ගැටලුවත් අපි හදමු. 10 වෙනි ගැටලුවත් හදලා ගමනක් යාම නිවසෙන් පිටත් වූ සතු මුළු ගමනින් 4න් එකක් බයිසිකලයද 3න් දෙකක් බස්යෙන් ගොස් ඉතිරි කොටස තීරෝදත්තයන්ගේ බයිසිකලයෙන් හා බස්යෙන් මුළු දුර ප්‍රමාණය. නම් බයිසිකලෙන් කොච්චරද 4න් එකක් 3න් දෙකක් බස්යෙන්. එහෙනම් මුළු ගමනින් කොච්චරද බයිසිකලයෙන් හා බස්යෙන් ගිහලා තියෙන්නේ? බයිසිකලයෙන් හා බස්යෙන් ගිහලා තියෙනවා. දෙන්න එකතු කරන්න ඕනේ නම් 1 4 එකතු කරනවා ළමයි කොච්චරද? 2 8 3. එහෙනම් කුඩා දුනාකාරය 12යි. 12ට 4 ඒවා 3යි 3 ගණක් එකතු වුණා. එකතු කිරීම 12 3 4 4 2 8යි. එහෙනම් මුළු ගමනින් කොච්චරද ළමයි ගිහලා තියෙන්නේ? 12න් 11. හරිද? ඊට පස්සේ මුළු ගමනින් කවර භාගයක් තීරෝදත. එහෙනම් අර බයිසිකල් නිසා බතෙන් ගියාට පස්සේ ඉතිරි කොටස තමයි තීරෝදත. එහෙනම් තීරෝදතෙන් යෑමට ඔබට ඉතුරු කොටස කොච්චරද බලන්න. මොකද කරන්නේ? මුළු ගමන 4න් පංගුණ එකක් වෙනවා. 4 වේදීම 4න් අඩු කරනවා කොච්චරද ළමයි? 12න් 11. එහෙනම් කුඩා දුනාකාරය 12යි. එහෙනම් මිතුරෝ හන්දියට 12ට 4 ඒවා 3යි 3 4 12යි. ඍණ 12ට 12 එකයි පරිදි. එහෙනම් 1 12 තමයි එයාට තීරෝදත යන්නේ. ඉතුරුලා තියෙන දුර ප්‍රමාණය මුළු ගමනින් කොච්චරද? 12න් 11. නේද? ඒකනේ මුළු ගමන 12ට කාලේ ඒකේ ප්‍රමාණයක් තමයි තීරෝදත යන්නේ ඉතුරුලා තියෙන්නේ. මෙච්චර ගියානේ බයිසිකලෙන් බස් වීමනේ. එහෙනම් ඉතුරු ප්‍රමාණය 12න් 1 නෙවෙන්නේ නැහැ. මේ දෙන්නේ එකතු කරන්නේ සමස්ත 12න් 12 සමස්ත දුර ප්‍රමාණය හැදෙන්නේ. ඒක තේරෙන්නේ. හරි. ඉතින් ඔය ආදී වශයෙන් තමයි පළවෙනි ප්‍රශ්න 10ට උත්තර දෙන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක ඩිස්ක්‍රිප්ෂන් ස්තුතියි. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු. ඔබට ජය. ඉතින් මම නැවත මතක් කරනවා මගේ YouTube channel එකත් follow කරලා subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් තාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම ගණිත දේශකයන් සිතාඳු ඔබට සුබ දවසක්. ඉක්මනින්ම ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.